ආමිෂ පින්කම් කියන එක මිනිස්සු කියන්නේ ඉතින් මේ එක තේරුමක් එක පැත්තකට. දැන් ওই මල් පහන් පූජා කරනවා, දම් පින්කම් කරනවා, තව ඉතින් ආමිෂ පින්කම් කරනවා. ඒක ආමිෂ පින්කම් කියනවා. සීල රැකීම භාවනා කිරීම ප්‍රතිපත්ති පින්කම් කියලා ඒගොල්ලෝ කියන්නේ. නමුත් ඒකේ නියම තේරුම දානයක් දෙතත්, ඔය බුද්ධ පූජා ආදියක් කරතත් වෙනත් ඉතින් ඔය චාරිත්‍ර කරනවානේ ඒවා ඔක්කොම නිවන් පතා කරනවා නම් ඒවා ආමිෂ පින්කම් නෙමෙයි. ඒවා ප්‍රතිපත්ති. එයින් බෝධිපාක්ෂ ධර්ම වැඩිනවා. දැන් භාවනා කරතත් මට මේ කුසලෙන් මේ ධනෙ ලැබෙන්න ඕන, නැත්නම් මේ ගරු සම්මා ලැබෙන්න ඕන, මට තනතුරු ලැබෙන්න ඕන, මට දිව්‍ය ලෝකයන් ලැබෙන්න ඕන, බඹලෝ යන්න ලැබෙන්න ඕන. ලෞකික දෙයක් හිතාන භාවනා කරාන ආමිෂ පින්කම. ඒ තෘෂ්ණාවට අරමුණු වෙලා. තෘෂ්ණා දෘෂ්ටි දෙකට. ඒ නිසා තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් ආමර්ෂණය කරන එක තමයි ආමිෂ පින්කම. නිවන් පතා කරන පින්කම තෘෂ්ණා දෘෂ්ටියෙන් මිශ්‍ර වෙලා නැහැ. ඒ නිසා ඒක ප්‍රතිපත්ති පින්කම.